මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ AWS private subnet and public subnet කියන්නේ මොකක්ද කියලා. හරි අපි මුලින්ම බලමු subnet එකක් කියන්නේ මොකක්ද කියලා. subnet එකක් කියන්නේ අපේ තියෙන network එකක් තවත් කොටස් කිහිපයකට divide කරාට පස්සේ ඒ එන කුඩා network එකකට තමයි අපි subnet එකක් කියලා කියන්නේ. හිතන්නකෝ අපි දැන් කලින් වීඩියෝ එකේදී කතා කරා AWS VPC කියන්නේ මොකක්ද කියලා. VPC එකක් කියන්නේ virtual private cloud. මෙන්න මේ තියෙන VPC එකක් කියලා හිතමු. අපි දැන් AWS අපේ account එක ඇතුළේ VPC එකක් create කරා. මෙන්න මේ VPC එකක් create කරාට පස්සේ අපිට මේ කියලා network එකක් හම්බ වෙනවා. මෙන්න මේ තියෙන network එක තියෙනවානේ. මෙන්න මේ network එක අපිට පුළුවන් තවත් කොටස් වලට divide කරන්න. දැන් VPC එක ගත්තම මෙන්න මේ VPC එක තවත් network වලට divide කරන්න පුළුවන්. හරිනේ. අන්න එහෙම divide කරාම මෙන්න මේ එකකට අපි කියන්න පුළුවන් subnet එකක් කියලා. මෙන්න මේ subnet public subnet තියෙනවා private subnet තියෙනවා. එතකොට public subnet එකක් කියන්නේ මොකද්ද? public subnet එකක් කියන්නේ දැන් හිතන්නකෝ දැන් මේ VPC එක ගත්තම VPC කියන අපේ network එකනේ. මෙන්න මේ network එකට එළියේ ඉඳලා ඒ කියන්නේ ඉන්ටර්නෙට් එකේ ඉඳලා හරිද ඉන්ටර්නෙට් එකේ තියෙනවා මෙන්න මේ ඉන්ටර්නෙට් එකේ ඉඳලා ඉන්ටර්නෙට් ගෙට්වේ එකක් යූස් කරලා. කියන්නේ ඉන්ටර්නෙට් එකේ ඉඳලා ඉන්ටර්නෙට් එකේ යූසර් කෙනෙක් ඉන්නවා. මෙන්න මේ යූසර් ඉන්ටර්නෙට් ගෙට්වේ එක හරහා අපේ සබ්නෙට් එකකට ඇක්සස් කරන්න පුළුවන් නම් මෙන්න මේක එතකොට පබ්ලික් සබ්නෙට් එකක්. ඒ කියන්නේ පබ්ලික් සබ්නෙට් එකක් ගත්තම මෙන්න මේ පබ්ලික් සබ්නෙට් එකට පුළුවන් يعني ඉන්ටර්නෙට් එකේ ඉන්න ඒ කියන්නේ අපේ නෙට්වර්ක් එකෙන් එළියේ ඉන්න කෙනෙක්ට ඉන්ටර්නෙට් ගේට්වේ එක යූස් කරලා ඩිරෙක්ට්ලි අපේ සබ්නෙට් එකට පබ්ලික් සබ්නෙට් එකට ඇක්සස් කරන්න. හැබැයි ප්‍රයිවට් සබ්නෙට් එකක් ගත්ත කියමුකෝ. මෙන්න මේ ප්‍රයිවට් සබ්නෙට් එකක් ගත්තම ඉන්ටර්නෙට් එකේ ඉඳලා ඉන්ටර්නෙට් ගෙට්වේ එක හරහා ඩිරෙක්ට්ලිම මෙන්න මේකට ඇක්සස් කරන්න බෑ. එන්නේ එතකොට මෙන්න මේ ප්‍රයිවට් සබ්නෙට් එකක් ගත්තම එහෙම ඩිරෙක්ට්ලි ඉන්ටර්නෙට් ගෙට්වේ එකක් හරහා ප්‍රයිවට් සබ්නෙට් එකට ඇක්සස් කරන්න බෑ. ඇයි දැන් අපිට මේ පබ්ලික් සබ්නෙට් and ප්‍රයිවට් සබ්නෙට් ඕනේ වෙන්නේ? දැන් පබ්ලික් සබ්නෙට් එකක් ගත්තම අපිට පබ්ලික් සබ්නෙට් එක යූස් කරන්න පුළුවන් අපේ වෙබ් සර්වර්ස්. ඒ වගේම load balance. මෙන්න මේ වගේ දේවල් දැන් එක්සැම්පල් එකක් විදිහට ගත්තොත් අපි දැන් හිතන්නකෝ වෙබ් ඒ කියන්නේ shopping website එකක් අපි deployed කරලා තියෙනවා public subnet එක ඇතුලේ. එතකොට මේ shopping website එකට ඉන්ටර්නෙට් එකේ ඉඳලා ඩිරෙක්ට්ලිම ඉන්ටර්නෙට් ගෙට්වේ එක හරහා ඇක්සස් කරන්න පුළුවන් වෙන්න ඕන. දැන් හිතන්නකෝ මෙන්න මේ ඇප්ලිකේෂන් එක ප්‍රයිවට් සබ්නෙට් එක ඇතුලේ තිබ්බ කියලා. ප්‍රයිවට් සබ්නෙට් එක ඇතුලේ තිබ්බොත් මෙන්න මේ යූසර් කෙනෙක්ට ඩිරෙක්ට්ලිම ඉන්ටර්නෙට් ගෙට්වේ එක හරහා ඇක්සස් කරන්න බෑ. ඒ නිසා අපි සාමාන්‍යයෙන් ඉන්ටර්නෙට් එකට ඩිරෙක්ට්ලිම ඇක්සස් කරන්න පුළුවන් ඒවා අපි ඩිප්ලොයි කරලා තියෙන්නේ පබ්ලික් සබ්නෙට් එක ඇතුලේ. ඒ වගේම හරිද එහෙම ඩිරෙක්ට්ලිම ඇක්සස් කරන්න ඕනි නැති ඒවා. ඒ කියන්නේ databases ඒ වගේම ඇප්ලිකේෂන් එකක මේ ඇප්ලිකේෂන් එකේ බෑක් එන්ඩ් එක මෙන්න මේ වගේ දේවල් අපිට පුළුවන් ප්‍රයිවට් සබ්නෙට් එක ඇතුලේ ඩිප්ලොයි කරලා තියාගන්න. අන්න එතකොට දැන් හිතන්න මෙන්න මේ වගේ එකක හරිද සාමාන්‍ය මේ වගේ ඒවා ඉන්ටර්නෙට් එකේ ඉඳලා ඩිරෙක්ට්ලි ඇක්සස් කරන්නේ නැහැ. හැබැයි දැන් මෙන්න මේ වගේ ඒවා තියෙනවනේ මෙන්න මේ වගේ ඒවාගේ මේන්ටේන්ස් වගේ කරන්න ඕන වෙනවා. ඒ කියන්නේ මේ වගේ පැචස් අප්ඩේට් කරන්න වෙනවා. ඒතර ඉන්ටර්නෙට් එකේ ඉඳලා මෙයාලා ඇක්සස් කරන්නේ. හැබැයි මෙයාලට පුළුවන් ප්‍රයිවට් සබ්නෙට් එකකට පුළුවන් වෙන්න ඕනේ ඉන්ටර්නෙට් එකේ තියෙන මොකක් හරි ඩවුන්ලෝඩ් කරලා. දැන් පැචස් මොන හරි අප්ඩේට් වෙනවා නම් ඒව ඩවුන්ලෝඩ් කරලා අප්ඩේට් කරන්න. අන්න ඒ වගේ වෙලාවට ඉන්ටර්නෙට් එක ඇක්සස් කරන්න බෑ. අන්න එතකොට නැට් ගෙට්වේ එකක් තියෙනවා. මෙන්න මේ නැට් ගෙට්වේ එක මෙන්න මේ නැට් ගෙට්වේ එක යූස් කරලා අද ප්‍රයිවට් සබ්නෙට් එකක ඉඳලා නැට් ගෙට්වේ එක යූස් කරලා නැට් ගෙට්වේ එක හරහා ඉන්ටර්නෙට් ගෙට්වේ එකට ඇක්සස් කරලා ඉන්ටර්නෙට් ගෙට්වේ එකෙන් ඉන්ටර්නෙට් එකට ඇක්සස් කරලා ඩවුන්ලෝඩ් කරන්න ඕන දේවල් මෙන්න මේ ප්‍රයිවට් සබ්නෙට් එක ඇතුළේ ඩවුන්ලෝඩ් කරගෙන ඒවා අප්ඩේට් කරගන්න පුළුවන්. හරි දැන් අපි බලමු සබ්නෙට් එකක් කොහොමද AWS ඇතුළේ ක්‍රියේට් කරන්න කියලා.
හරි දැන් අපි ඩෑෂ්බෝඩ් එකට ආවට පස්සේ මෙන්න මෙතන සබ්නෙට් කියන එකෙන් ගිහින් අපිට ක්‍රියේට් සබ්නෙට් කියන එක ක්ලික් කරලා අපිට ක්‍රියේට් කරන්න පුළුවන්. අපි ක්‍රියේට් කරන්න කලින් දැන් අපි හැම සබ්නෙට් එකක්ම ක්‍රියේට් කරන්නේ අපි සබ්නෙට් එක ක්‍රියේට් කරනවා නම් අපිට අනිවාර්යෙන් VPC එකක් ඕනේ. ඒතර අපි කලින්ම VPC එකක් ක්‍රියේට් කරලා ඉන්න ඕනේ. අන්න ඒ VPC එකක් ඇතුළේ නම් සබ්නෙට් එක ක්‍රියේට් කරන්නේ. අන්න එහෙම නිසා දැන් අපිට ඉස්සෙල්ලා මෙන්න මෙතනදී අපි ක්‍රියේට් කරලා තියෙන VPC එකක් ක්‍රියේට් කරලා ඒ VPC එක සිලෙක්ට් කරන්න පුළුවන්. අන්න දැන් මම මෙන්න මේ VPC2 කියන එක සිලෙක්ට් කරා. ඊට පස්සේ අපිට VPC එක ඒ නිසා ඒකට අපිට ඒ VPC එක ඇතුළේ සබ්නෙට් එක ක්‍රියේට් කරන්න පුළුවන්. මෙන්න මේක ඇතුළේ මම දැන් සබ්නෙට් එකක් ක්‍රියේට් කරනවා. SG1 subnet 1 ඊට පස්සේ availability zone එක ක්‍රියේට් කරන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ CIDR block එක VPC එකේ ඊට පස්සේ අපිට පුළුවන් ඒ CIDR block එකට අදාළව අපේ සබ්නෙට් එකට IP address range එක දාන්න. මම දැන් 10.0.0.0/0.0.0/20 කියලා දාන්න. 20 කියලා දැම්මොත් 4096 IP addresses ප්‍රමාණයක් අපිට allocate කරගන්න පුළුවන්. ඒ වගේම මට ඕන tags add කරන්න පුළුවන්. ඕන මට අලුතෙන් තව subnet එකක් create කරන්න ඕන නම් add new subnet දීලා මට එකක් ක්‍රියේට් කරන්න පුළුවන්. මම දැන් දෙකක් ක්‍රියේට් කරන්න යන්නේ. එකක් ක්‍රියේට් කරලා මම ක්‍රියේට් සබ්නෙට් වුණාට පස්සේ අපේ සබ්නෙට් එක ක්‍රියේට් කරන බලා ගන්න පුළුවන්. මෙන්න මේ තියෙන අපේ සබ්නෙට් එක. දැන් අපිට මෙහෙම සබ්නෙට් ක්‍රියේට් කරලා ඒ වගේම ඒවා පබ්ලික් සහ ප්‍රයිවට් යන විදිහට ක්‍රියේට් කරලා මේ දෙකම යූස් කරලා අපේට secure සහ scalable cloud architecture එකක් ක්‍රියේට් කරන්න පුළුවන්. මෙන්න මේ secure සහ scalable architecture එක යූස් කරලා අපිට අපේ application deploy කරන්න පුළුවන්. එහෙනම් වීඩියෝ එක හොඳ නම් like කරන්න, comment කරන්න, share කරන්න. ඒ වගේම මේ වගේ වීඩියෝස් දිගටම බලන්න ඕන නම් මගේ channel එක subscribe කරලාම තියාගන්න.